අද තරගෙන් පසු දසුන් කරපු සුපිරි ප්‍රකාශය 2020 ලෝක කුසලාන් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕමානය අතර තරගයේ අද දහවල් පැවැත්විය. පළමුවෙන් ලකුණු රැස් කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 5ක් දැවි ලකුණු 225ක් රැස් කිරීමට සමත් වුණා. පෙර තරගයේදී වාගේම මෙම තරගයේදීත් සුපිරි පිතිහරබයක නිරත වූ කුසල් පන්දු 45කින් ලකුණු 61ක් රැස් කරා. අද තරගයේදී ක්‍රීඩා කරපු සුපිරිම ඉනිම ක්‍රීඩාකරේ නව ක්‍රීඩක පවන් රත්නායක. ඔහු පන්දු 28කදී ලකුණු 60ක් රැස් කරා. මෙවර ලෝක කුසලානේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන්න පළමු තරගයේ ලකුණු නොලබා දැවී ගිය නායක දසුන් ශානක මෙම තරගයේ නියම නායකයෙක් වශයෙන් පන්දු 20කදී ලකුණු 50ක් රැස් කිරීමට සමත් වුණා. ඔහු එම අර්ධ ශතකයේ රැස් කරේ මෙවර ලෝක කුසලානේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස් කරපු වේගවත්ම අර්ධ ශතකයේ විදිහට. හැමදාමත් වගේ අදත් අන්තිමට ඇවිත් සුපිරි පිතිහරඹයක නිරත වූ කමිදු මෙන්ඩිස් අන්තිම පන්දු වාරයේදී සුපිරි 6 පහරවල් රැසක් සමගින් සුපිරි ලකුණු පුවරුවක් නිර්මාණය කරා. ඒ අනුව මෙවර ලෝක කුසලානේ කණ්ඩායමක් රැස් කරපු ඉහළම ලකුණු පුවරුව ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කිරීමට හැකි විය. ලකුණු 226ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඕමාන කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුල් 9ක් දැවි ලකුණු 120ක් පමණක් රැස් කිරීමට සමත් විය. ඒ අනුව මෙම තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය. අද තරගයේ වීරය සම්මානය හිමි වුණේ පවන් රත්නායක හට. තරගයේ අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක අනෙක් කණ්ඩායම් වලට හොඳ උත්තරයක් දෙමින් ප්‍රකාශයක් කර තිබුණා. ඔහු එම ප්‍රකාශය මෙසේ කියා ඇත. මෙවර 2020 ලෝක කුසලානේ මෙතෙක් අපි ක්‍රීඩා කරපු තරග සියල්ලම අපි පහසුවෙන් ජයගත්තා. අද තරගය ගැන කියනවා නම් අද තරගයේදී අපේ කණ්ඩායමේ මැද පෙළ හොඳ මට්ටමක තිබුණා. ඒකයි ලේසියෙන්ම හොඳ ලකුණු පුවරුවක් නිර්මාණය කරන්න පුළුවන් උනේ. සමහර කණ්ඩායම් හිතාගෙන ඉන්නේ එයාලට විතරයි තරග ජය ගන්න පුළුවන් කියලා. මම හිතනවා ඒ අයට හොඳ උත්තරයක් අද තරගයේ. ඉදිරි තරගවලදීත් හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා යනුවෙන් ඔහු කියා තිබෙනවා. කුසලුයි පවනුයි දාපු සුපිරි පාර්ට්නර්ෂිප් එකයි දස් ඇවිල්ලා රට වෙනුවෙන් ක්‍රීඩා කරපු සුපිරි අර්ධ ශතකයයි කමියවිත් දීපු සුපිරි ෆිනිෂ් එකයි එක්ක මේ පාර ලෝක කුසලානේ මෙතෙක් කණ්ඩායමක් රැස් කරපු වැඩිම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාවට. ඉතින් මේ වගේ ඉදිරියටත් හොඳට තරඟ ජය ගන්න ලැබේවා කියලා අපේ කෝල්ලන්ට මම සුබ පතනවා.